ඔබ අද දවසේ යම්කිසි පොරබැදීමක හිර වෙලාද ඉන්නේ? ඒ වගේම අද වෙනකොට ඔබේ බලාපොරොත්තු ඉෂ්ට වෙලා නැද්ද? අපි හැම වෙලාවෙම වගේ අපි විසින් බලාපොරොත්තු ඇති කරගෙන තීරණ අරගෙන ඒවා ක්‍රියාවට දාන්න උත්සාහ කරනවා. නමුත් දේව වචනේ කියන්නේ මොනවාද කියලා අපි අද දවසේ බලන්න යනවා. ඉතින් හිතෝපදේශ පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ මෙහෙම කියනවා. නුඹේ ක්‍රියාවන් ස්වාමීන් වහන්සේට බාර දීපන්න. එවිට නුඹේ යෝජනා ස්ථිර වන්නේය. අපි අපේ ජීවිතයේ බලාපොරොත්තු අපේ ක්‍රියාවන් ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඒ පාමුල තැබුවොත් අපේ යෝජනා උන්වහන්සේ ස්ථිර කරනවා. ඉතින් ස්වාමීන් වහන්සේට අපේ බලාපොරොත්තු සියල්ල බාර දෙමු. එතකොට අපිට උන්වහන්සේගෙන් නිදහස අනිවාර්යයෙන්ම ලැබෙනවා.